සූර්යකාන්ත මල් බලන්න ආසද? එහෙනම් මම ඔයාලට කියන්න යන්නේ සූර්යකාන්ත මල් පිරිච්ච ලස්සන ප්ලේස් එකක් ගැන. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න එච්චරටම ලස්සනයි. ඔන්න අද මම ඕගොල්ලන් එක්කයි යන්නේ ලස්සන මල් පිරිච්ච තැනකට සූර්යකාන්ත මල් ගොඩාක් පිපිලා තියෙනවා පෙන්වන්න. ඉතින් සූර්යකාන්ත ගස් එකක් දෙකක් විතරක් නෙමෙයි. සූර්යකාන්ත මල් යායක් පිරීලා තියෙනවා මේ තැන. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මෙච්චර ලස්සනට සූර්යකාන්ත මල් පිපිලා තියෙන්නේ කියලා. ඉතින් අපි යන පාර දිගේත් මේ වගේ ලස්සන මල් ගොඩාක් තිබුණා එක එක වර්ග මල්. එතකොට මේ දවස්වල මේ මල් ගොඩක් පිරීලා තියෙනවා ගස්වල කොළවලට වැඩිය තියෙන මල්. ඉතින් අප්‍රේල් මැයි වගේ කාලේ තමයි මං හිතන්නේ මෙච්චර ලස්සනට ගොඩාක් මල් පිපෙන්නේ නුවරඑළියේ. එතකොට මේ අපි කලිනුත් නුවරඑළිය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ආපු කාලේ මෙච්චර මල් ගොඩක් දැක්කේ නැහැ. ඉතින් හරිම ලස්සනට මල් පිපිලා තියෙනවා මේ වගේ ලස්සන පාට මල්. පේනවනේ ගස්වල කොළවලටත් වැඩිය තියෙන්නේ මල්. එච්චරට මල් තොග ගණන් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි හැමතැනම. ඉතින් ඔයා ෆොටෝ ගහන්න ආස කෙනෙක් නම් ඔයාට මේ ෆොටෝ ගහන්නත් ලස්සන ලොකේෂන් එකක් මේක. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඉතින් මේ දවස්වල මැයි මාසේ නුවරඑළිය ගියොත් ඒ වගේම අප්‍රේල් කාලේ මේ මල් තිබුණා. ඔයාලට මේව බලා ගන්න පුළුවන්. මේ විදිහට පාර දෙපැත්තේ ඇවිදින්න තියෙන තැනත් මල් පිරීලා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එකේදී අපිට දකින්න ලැබෙන සූර්යකාන්ත ගස් දෙකක් විතර එතන තියෙනවා. ඒ ගස්වලත් මල් ගොඩක් පිරීලා තියෙන්නේ මේ විදිහට. හැබැයි ඇතුළට ගිහිල්ලා බලුවම මල් යායක් තියෙන තැනක් හම්බෙනවා. ඉතින් මේ වගේ මල් තියෙනවා. ඒ වගේම තමයි ලස්සන චූටි වතුර පාරවල් වගේ තියෙනවා. හරිම ලස්සනයි. බලන් ඉන්න හරිම ආසයි. හරිම සැනසීමක් දැනෙනවා එතනට ගියාම. මේ බලන්නක මල් යාය පාට මල් ගොඩක් කහ තැඹිලි එතකොට දම් පාට එක જાතිය මල් හැමතැන මෙන්න තියෙනවා සූර්යකාන්ත. ඉතින් මේ බලන්නක එක ගහක කොච්චර මල් පිපිලා තියෙනවද කියලා. ඉතින් මේ වගේ මල් යායක් තියෙනවා. ඒ කියන්නේ පැත්තක්ම සූර්යකාන්ත වලින් පිරීලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පේනව නේද මල් තියෙන ගොඩ. ඉතින් සූර්යකාන්තම තමයි තියෙන්නේ. සූර්යකාන්ත මල් යායක් තියෙනවා මෙන්න මේ වගේ දිගටම. ඒ වගේම මේ වගේ ලස්සන දම් පාට මල් වර්ගයක් තියෙනවා. එතනත් ෆොටෝස් ගන්න හරිම ලස්සනයි. එතන ලොකේෂන් එකත් හරිම ලස්සනයි. ඒ වගේම මේ જાතිය මලුත් තියෙනවා. ඒ මල් ඒ කියන්නේ එක පුකුරට තියෙන්නේ. මේ තියෙන සූර්යකාන්ත යාය එක තැනක්. තැන් වල තියෙන සූර්යකාන්ත මේ. ඉතින් මේ වගේ මේ ෆොටෝස් ගන්නත් ලස්සනයි. අර ඈත පේනව නේද මල්. ඒ කියන්නේ තැන් වල මල් පිරීලා තියෙනවා. පාර දෙපැත්තෙත් මේ විදිහට මල් පිරීලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ සූර්යකාන්ත මල් බලන්න යන්න ඕන නුවරඑළියේ ගෙගරි පාක් එකට. ගෙගරි පාක් එකේ තමයි මෙච්චරටම ලස්සනට මල් පිපිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ගෙගරි ලේක් එක මේ හැන්දෑවක view එකක් තමයි මෙතන තියෙන්නේ. හරිම ලස්සනයි ඒ වෙලාවේ අර ඈත මීදුම වගේ තියෙනවා. ඒ වගේම ඉර බහගෙන යද්දි මේ වගේ ලස්සන දර්ශනයක් තියෙන්නේ. අපිට මේ 6ට ගෙගරි පාක් එක වහනවා කියලා තියෙන. හැබැයි අපි ටිකට් ගත්තට පස්සේ අපිට ඇතුලේ ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි ගෙගරි පාක් එකෙන් ඇවිල්ලා මේ පාරේ යන ගමන් හැබැයි අපිට පොඩ්ඩක් විතර වැරදුනා යන තැන. අපි මේ වැරදිලා වෙන තැනකට යන ගමන් එතනින් අපි ආයෙ හරවගෙන යනවා. හැබැයි වැරදිලා ගියපු තැනත් මාරම ලස්සනයි. මෙහිම අපි ගිහලා ලස්සන තේවත්තක් මැද්දට තමයි යන්න තිබුණේ. අර පේනවද ලස්සන තේවත්තක්. අපිට ඒ පාරේ යන්න බෑ මේ ගොඩක් හීනේ. බයික් වලට වගේ නම් යන්න පුළුවන්. ඒක නිසා අපි හරවගෙන ආවා. හැබැයි අපි වැරදිලා ගියාට මේ පැත්ත හරියම ලස්සනයි. මේ හරියෙන් අපිට වාහනේ යන්න පුළුවන්. හැබැයි එතනින් එහාට යන්න තියෙන තව ඈතට එතන හීනි පාරක්. එතනින් යන්න බෑ. බලන්නකො ලස්සන සොබහදාම කොච්චර ලස්සනද කියලා නුවරඑළිය මේ අප්‍රේල් මැයි වගේ කාලවල තමයි මේ වගේ ලස්සනක් තියෙන්නේ. මේ තියෙන්නේ පෙඩ්‍රෝ ස්ටේට් එක. ඉතින් අපි මෙතනට තමයි වැරදිලා ආවේ. අර මෙතනින් ගිහිලා අර උඩහට යන්න තමයි අපිට පෙන්නුවේ පාර. එතනින් ඇත්තටම යන්න බෑ. මේ මහා පාර නම් යන්න පුළුවන්. එතනින් එහාට යන්න බෑ. තේ වතු මැද්දෙන් තමයි යන්න තියෙන්නේ.
ඉතින් අපි මේ හරවගෙන අපහු යන්නේ. හැබැයි මෙතන මාරම ලස්සනයි view එක. සමහර වෙලාවට මම මේ ෆෝන් එකේ වීඩියෝ කරද්දි එච්චර ලස්සනක් පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම දකිද්දි මේ තැන මාරම ලස්සනයි. ඉතින් පාර වැරදිලා හරි අපි මෙන්න මෙතනට ආවා. එතනත් මාරම ලස්සනයි. ඔන්න මම ඔයාලට පෙන්නකට යන්නම් එතන තේවත්ත කොහොමද තිබ්බේ කියලා. මෙන්න මේ වගේ ලස්සනට තමයි තේවත්ත තිබුණේ. හරිම ලස්සනයි. අපි තේවත්ත මැද්දෙන් තමයි මේ යන්නේ. තේවත්ත මැද්දෙන් යන්නේ. හරිම ලස්සනයි view එක බලාගෙන ඉන්නකෝ. පේනව නේද ලස්සන. හරිම ලස්සනයි. කඳු පන්ති තියෙනවා. ඒ වගේම හසේ වලාකුළු පිරීලා කොළම පාට තේවතු තියෙනවා. සමහර වෙලාවට අපි කියනවානේ ෆෝන්ස් වලින් එඩිට් කරලා එහෙම තමයි වීඩියෝස් දාන්නේ කියලා. ඇත්තටම මේ වීඩියෝ එක මං හැබහින් දකිද්දි මීටත් වැඩිය ලස්සනයි. ඒ කියන්නේ වීඩියෝ එකක් ගත්තම ඒ ලස්සන පොඩ්ඩක් අඩු වෙලා තමයි පේන්නේ. අපි ඇත්තටම S2 දකිද්දි මෙතන හරිම ලස්සනයි. මෙන්න පෝනියෝද අස්සයෝද කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ගොඩාක් තැන්වල මේ වගේ අස්සයෝ පෝනියෝ ඉන්නවා අපිට දකින්න ලැබෙනවා. මේ නුවරඑළිය ගොඩක් තැන්වල ගොඩක් ඉන්නවා. මේ තියෙන්නේ අපි පහු කරන් ආපු තේවත්ත. අර ඈත තියෙන හීනි පාරක තමයි අපිට යන්න තිබුණේ. හරිම ලස්සනයි. view එක බලන්න ලස්සන. වීඩියෝ එකෙන් මට ඒ ලස්සන S2 දකින්න ලස්සන පෙන්වන්න අමාරුයි. අපි ඇත්තටම S2 මේ ලස්සන බලන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් ජීවිතේක පාරක් හරි නුවරඑළිය යන්න. ඉතින් අපි ඇත්තම කිව්වොත් දෙවනි දවසෙත් ගෙගරි පාක් එකට ගියා සූර්යකාන්ත මල් බලන්න. එච්චරටම ලස්සනයි. ආය යන්න හිතෙනවා. ඉතින් ඔයාලත් ලස්සන මල් බලන්න ඕන නම් ගෙගරි පාක් එකට යන්න. ඉතින් මේ අප්‍රේල් මැයි කාලවල තමයි මේකේ මල් පිපෙනවා කියන්නේ මෙච්චර ලස්සනට. අපි ඊට කලිනුත් වෙන කාලවල ගිහිල්ලා තියෙනවා. එතකොට මෙච්චර ලස්සනට මල් පිපිලා තියෙනවා දැක්කේ නැහැ. ඉතින් ඔයත් මල් වලට ආස කෙනෙක් නම් සූර්යකාන්ත මල් බලන්න ගෙගරි පාක් එකට යන්න නුවරඑළිය. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.